හායි කොහොමද? මම මේ කෑම හදාගෙන යන්න ලෑස්තිනේ ට්‍රිප් එකක්. ඉතින් ඔය යන ගමන් තමයි අපි ඔය යන්නේ. දැන් අපි ඉන්නේ කෝපියෝවලනේ. කෝපියෝවල ඉඳන් හෙල්සින්කි බලා තමයි යන්නේ. ඒ කියන්නේ අපේ යුනිවර්සිටි එකෙන් එක යන අපේ ට්‍රිප් එකක් කියන්නේ නිකන් හෙල්සින්කි වල ෆුඩ් ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඒක බලන්න තමයි එක්කන් යන්නේ. ඉතින් පැය 6ක් විතර යනවා. අපි උදේ පිටත් උනේ කෝපියෝ වලින් 7ට. 7 ඉඳන් අපි ගියා මං හිතන්නේ හෙට 12:00 විතර වෙනකම්. සෑහෙන දිග ලොං ට්‍රිප් එකක්. ඉතින් ටිකක් දෙනෙක් හිටියා ලංකාවේ කට්ටිය හිටියා. එතකොට මෙහි ෆිනිෂ් කට්ටිය හිටියා. ඉතින් ඔය දැන් ඉතින් ඉඳගෙන යනවා. ඉතින් හරිය අමාරුයි. ඔන්න දැන් පොඩ්ඩක් නගරයකට කිට්ටු වුණා. මේ හරිය තමයි අපි දැන් මේ කණ්ඩ නවත්තනා කිව්වේ. දැන් ඔය මං හිතන්නේ පැය 3:00 විතර ගිහිල්ලා එතකම්ම තිබ්බේ ඉතින් අර මේ මෙව්ව තමයි ගස් විතරයි. දැන් අපි මේ සුපර් මාකට් එකකට ආවා. ඉතින් ඔය දෙපැත්තේ තියෙන්නේ මේ සේල් දාලා 100ට මෙච්චරයි කියලා ඩිස්කවුන්ට් දාලා කෝප්ප පිඟන් මේ බෝතල් ඒ වගේ මොනවද කෑලි වගේ තමයි තිබ්බේ. කවුරුත් ගත්තේ නැහැ. ඉතින් හැමෝම ආසාවට මේ බල ගියා විතරයි. ඊට පස්සේ ඉතින් අපි ඇතුළටම ගියා මොනවද තියෙන්නේ කන්න මොනවද තියෙන්නේ කියලා බලලා කන්න කියන්නේ අපි ඉතින් කෑම හදාගෙන ආවනේ. ඉතින් එහෙම ලොකු අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ ගන්න. මට ඉස්සරහින් යන දෙන්නා ගත්තා. ඒ දෙන්නයි පස්සේ තමයි ආවේ. ඔය තියෙන කන්න බොන්න තියෙන දේවල් තමයි. ඔය තියෙන චොකලට් බීම වර්ග ගොඩක් ජාති තියෙනවා. තියෙන පීසා සුවඳට නම් තිබ්බයි. රසත් ඒ විදිහට මේ තියෙන ඉතින් මෙහි සාමාන්‍ය බුෆේ එකක්. ඕවා තමයි ඉතින් තියෙන්නේ. පැස්ටයි එතකොට මොනවද පොටැටෝයි සෝසේජස් ඒවා තමයි ඉතින් මේ ඉතින් ප්‍රධාන ආහාර වේලට අයත් වෙන්නේ. එතකොට මේ සිස්ටම් එක මේ හෙස්බර්ග් එකේ සිස්ටම් එක ඇත්තටම මරු ඈ. මේ පෝලිං වල ඉඳලා කැචියට බල ඉන්න ඕනේ. ඇත්තටම මේ තියෙන වොෂ්රූම් එක සුපිරි මාර්ම සුවඳයි. එතකොට තියෙන අවුට්සයිඩ් එක ඔය රතු පාටට පේන්නේ මේ අපි ආපු බස් එක. ඇත්තටම හොදලාවත් නැහැ. ඉතින් මේ ඉන්න දූවිලි මාරම දූවිලි තෝගයක් තියෙන්නේ. මේ අකුරු ලියන්න පුළුවන් අර පීන්නේ මේ ඉතින් කවන්නේ. ඊට පස්සේ මේ තව මොකද්ද මේ අක්ක කෙනෙකුට එකක් බ්‍රෂ් එකක් ගන්න ඕනේ කියලා මේ අපි ආපහු ඇතුළට ආවා. මේ පැත්තට ඉස්සෙල්ලා ගියේ නෑනේ. ඉතින් අපි බලන්නත් එක්ක ආවා මාත් ඉතින්. මේ බ්‍රෂ් එකක් ගන්න හොයාගෙන ගියා. ඉතින් තාසොන් තිබිලා මේ ගත්තා. ඇත්තටම මාරම දේවල් තියෙන්නේ. මේ තන බ්‍රේක් එකකින් පස්සේ අපි ඉතින් ආපහු හෙල්සින්කි වලට ආවා. දැන් මං හිතන්නේ ওই වෙලාව 12:00 විතර. ඔව් 12:00 එකට කිට්ටු එකටලා. අතරින් කෝපියෝ වලට වැඩිය හොඳයි. ඉතින් මේ අවුලක් නැහැ. ඒ ඇවිල්ලා අපි ඉස්සල්ලාම ආවේ ෆින්ලන්ඩියා කියලා හොටෙල් එකකට. ඔය ඉතින් අපිට උපදෙස් දෙනවා මේ එහෙන්. ඊට පස්සේ ටික අහලා අපි ගියා යාලා පිටිපස්සෙන් මේ වගේ මේ යාලගේ මේ තැනකට එතෙන් ගිහිල්ලා එතනත් පොඩි මීටින් එකක් වගේ තියලා ඒකත් බලලා මේ අපි ආවා මේ බල්කනි සයිඩ් එකට. එතන ඔය එළියට වීබ් එක තමයි
මේ තියෙන ලොකු ඔඩිටෝරියම් එක ඇත්තටම සුපිරි. මාරම ඉඩ පහසුකම් තියෙන. මං හිතන්නේ මේ 1400 ගානක්ද කොහෙද තියෙනවා කිව්වා සීට්ස් එක. මේ මං හිතන්නේ බල්කනි සයිඩ් එකේ ඉඳගෙන මේ බලන්න තියෙන්නේ. උඩ හරිය මේ එළිය වීව් එක තමයි අපි ඉතින් උතන ෆොටෝ ගහලා මේ එකක් කරා ඉතින්. ඇත්තටම ලස්සන එළිය. අර මං හිතන්නේ ඇතින් පේනවා මේ ලොකු කානිවල් එක. ඒක හැමදාටම තියෙන එකකට රෝලර් කෝස්ටර් එහෙම තියෙනවා. එතකොට මේ තියෙන්නේ මේ ඒ ඔඩිටෝරියම් එකේ ස්ටේජ් සයිඩ් එක. ඒ කියන්නේ මේ අපි ඉස්සෙල්ලා බැලුවේ බල්කනි උඩ ඉඳන්නේ. මේ ස්ටේජ් එක පල්ලෙහා තට්ටුවේ. ඒකත් මරු ඇත්තටම. අපි ඉතින් ඔය ට්‍රෑම් එක අපි එළියට ආවා. අපේ කූපිය වල ට්‍රෑම් නැහැ. හෙල්සින්කි වල තියෙනවා. ගිහින් නැහැ මම. දැක්ක විතරයි. ගියේ නෑ. එතකොට ඒක ඉවර කරලා අපි ආවා මේ සතාම පැත්තට. ඒ කියන්නේ හාබ් එක පැත්තට. ඇත්තටම මම මෙහි ආවත් හරි පළවෙනි පාට තමයි මේ නැවක් දැක්කේ. නැවක් කියන්නේ ඔච්චර ලොකු තඩි නැවක් දැකලා නැහැ මගේ ජීවිත කාලෙටම. ඇත්තට මට මාර මේ පුදුම හිතුණා. ඇත්තටම හරිය ෂෝක් අනේ මේ මාරයි. අපි නැව් ඇතුළට නම් ගියේ නැහැ. ඉතින් මං ආසාවෙන් හිටියේ යන්න. ඇත්තටම මාරම ලොකුයි. මං හිතන්නේ ෆොටෝ එකේ පේනාට වැඩිය ලොකු වෙන්න ඕනේ. වීඩියෝ එකේ පේනාට වැඩිය ලොකු වෙන්න ඕනේ. මේ ඇත්තටම මාරම ලොකුයි. ඊට පස්සේ බස් එක පාක් කරන්න බැරි හින්දා මේ තැනකින් නවත්තලා අපි ටිකක් පයින් ගියා. මීටර් 250ක් විතර. අර තියෙන තව රෝලර් කෝස්ටර් මේ මොකද්ද මේ එකක් මේ කඳුරුච්චිලා. එහෙම පයින් ඇවිල්ලා අපි ආවා තව හොටෙල් එකකට. ඒකට මොකද්ද නමක් කිව්වා පැලස් කියලා හොටෙල් එකේ නම. ඒක මේ සතාම එක පැත්තේ තියෙන්නේ. ඇත්තට එළිය බලපුවම මේ මාරම මේ ලස්සනයි. නැව් තියෙනවා. අර තව චූරි නැවක් එනවත් එක්ක. නැවද්ද බෝට්ටුවක්ද මන් දන්නේ නැහැ. කොහොම හරි ඒක හිමත් එක්කනේ තාම හිම දිය වෙලත් නැහැ. ලාවට දිය වෙලා තියෙන්නේ. ඒ බෝට්ටුවෙන් තමයි හිම කඩාගෙන මේ පාර හදාගෙන එහෙම එන්නේ. ඔය පේන්නේ අයිස් මිදෙන තමයි ඔය මොහොතේ. එතකොට මේ හොටෙල් එකේ මේ බාර් සයිඩ් එක. يعني කිචන් එකයි යාලා තාම වැඩ ඉතින් උදේනේ. උදේ කියන්නේ දවල්නේ යාලා හවස මොකක්ද ඉවෙන්ට් එකක් තියෙනවා කියලා මේ මොකක් කරනවා. ඔය තියෙන යාලා වයින් රූම් එක. අම්මට සරි ඇත්තටම සුපිරිය. සුවඳයි. මාරම මේ ක්වොලිටි එකක් තියෙන සුපිරි. ඒක ඉවර කරලා අපි තව තැනකට ආවා. අනෝරා ගෲප්ස් කියලා. ඒකත් ඒ වයින් මේ හදන තැනක් තමයි. වයින් කියන්නේ ඩ්‍රින්ක්ස් හදන තැනක්. එතනටත් ඇවිල්ලා හැබැයි අපි ඉතින් කිසිම තැනකින් මුකුත් කන්න බොන්න මුකුත් දුන්නේ නැහැ. මේ ආපු තැනින් තමයි මොකක් හරි බොන්න හරි දුන්නේ. ඒ උනාරිය ආයෙ හිතුණා ආවේ අපරාධි කියලා. ඇත්තටම ෆිනිෂ් වලින් ගියා අපිට කිසිම මෙලෝ සම්මජාතියක් තේරුන්නේ නැහැ. පැයකමාරක් විතර එතන ඉඳලා අපි එළියට බැස්සා. එළියට බැහැලා මේ මං හිතන්නේ අපි යනවා දැන් මේ අපිව බස්සන්න. මේ සිටි සෙන්ටර් එකට. මගේ යාළුවෝ දෙන්නෙක් ආවා. හේසින්කි මං දන්න අයියලා දෙන්නේ. ඒ දෙන්න ආවා. අපි තුන්දෙනාම ගන්න මායි තව අක්කලා දෙන්නෙකුයි තමයි එයාලත් එක්ක ගියේ. එයාලගේ වාහනේ ඇවිල්ලා අපිට රූම් එක බුක් කරලා තිබ්බා. ඉතින් මේ තියෙන චූරු රූම් එක මං හිටියේ උඩේ ගියේ. දැන් තව දෙකක් තියෙන එකේ තමයි අක්කලා හිටියේ. ඉතින් මේ පළවෙනි දවස් දෙවෙනි දවස් තව එකකින් ගියනම් බයි. see you